Hi guys, මම ගෑන් රාජපක්ෂ. ඔගොල්ලෝ දන්නවා ඇති මේ channel එකේ අපි photography සම්බන්ධ දේවල් කරන්නේ. එතකොට ඔයගලන්ට ගෙනල්ලා දෙන්නේ behind the scenes photography වල අපි කරන photo shoot ඒව අතර ඊට පස්සේ අద్భుත සිදුවීම් ගොඩක් තියෙනවා. ඉතින් මම අද දවසෙත් ඉතින් ඒ වගේ අදෘශ්‍යමාන කතාවක් තමයි අපිට වෙච්ච සිදුවීමක් ගැන කියන්නේ. ඉතින් මේ ඔක්කොම කියන මේ කතා ඔක්කොම අපිට වෙච්ච සත්‍ය සිදුවීම්. මේ කොහෙන්වත් උපුටාගත් ඒවත් පොතකින්වත් කොහෙන්වත් ගත්ත දේවල් නෙමෙයි. මේ අපේ ඇත්ත ජීවිතේ අපේ වෘත්තිය අපි ගෙලනකොට අපිට වෙච්ච දේවල්. ඉතින් වැඩි කතාවට යන්න කලින් කතාව පටන් ගමු. කතාව ඇත්තටම ආරම්භ වෙන්නේ වර්ෂයේ මට මතක විදිහට 2020 ඔබට දන්නති ලෝක ව්‍යසනයක් තිබ්බ කාලයක් ලංකාවෙත් ඒ කාලේ තිබුණා කොරෝනා වසංගතේ තිබ්බ කාලේ අපිට ඉතින් ඇත්තටම මගේ බිරිඳගේ මල් දෙකේ වෙඩින් එක තමයි අපි කරේ. ඒක අපි වෙඩින් එක තිබුණේ කෑගල්ලේ. ඉතින් හරිම වසංගත කාලයක්. ඉතින් එළියට බහින්නත් අමාරුයි. අපි අර ඉන්ජෙක්ෂන් එහෙම රිදගෙන ඒ කාඩ් පෙන්න තමයි මේ පොලිස් බැරියර්ස් වලින් එහෙම ගිය හොටෙල් එකට එහෙම ඇතුල් වෙනත් එහෙම. ඉතින් ඔයගලන්ට මතක ඇති කඩයක්වත් නැහැ, පාරවල් වල කඩවල් වහලා එහෙම හරිම අමාරු අර්බුදකාරී කාලයක් තමයි අපි මේ ෆොටෝ ෂූට් එක කරේ. ඒ නම් ડોක්ටර් කෙනෙක්. එතකොට එයාට ඉමාඩු ගන්න පොඩ්ඩක් අමාරු දවස් කාලයක්. ඒ වගේම ඒගොල්ලෝ වෙඩින් එකෙන් පස්සේ පිටරට පදිංචිට යන නිසා ඒ කාලේ තමයි අපිට ඒක කරගන්න තිබුණු හොඳම කාලේ. ඉතින් ඒ කාලය තුල ඔයගලන්ට මතක ඇති ගෙස්ලාව එහෙම මම හිතන්නේ 50ක් ওই වගේ සීමා කරලා තිබුණා. ඊට පස්සේ ඒගොල්ලෝ කතා වුණා මේ හෝම් කමින් එක ගෙදර කරමු කියලා. මොකද රිලේෂන්ස් වල ගොඩක් නැති නිසා මේ එච්චර ප්‍රමාණයකට අර එක් වෙන්න රැස් වෙන්න බෑනේ. ඒක නිසා මේ හෝම් කමින් එක ගෙදර තියන්න කියලා අපි ප්ලෑන් කරා. ඊට පස්සේ කොහොම හරි ඉතින් හෝම් කමින් එකත් අපි එදා දවසේදී ඉවර කරා. පස්සේ හදිසියෙම වගේ නිකන් තීරණයකට වුණා මේ කියන්නේ වෙඩින් එක වෙලාවේ තීරණයකට වුණා මේ ප්‍රී ෂූට් එකකුත් කරන්න ඕනේ කියලා. ඉතින් මම දෙලාගේ ඉතින් ආසාවනේ. ඉතින් ඒක නිසා මේ කියන්නේ අපි ප්‍රී ෂූට් මොකුත් නොකර ඉන්න තමයි හිතන්නේ. ඉතින් ඊට පස්සේ අපි කතා වුණා නෝර්වේලි ප්‍රදේශයේ ප්‍රී ෂූට් එකක් අපි කරමු. එහෙනම් හෝම් කමින් එකත් ඉවරලා එතකොට තවත් රිලැක්ස් එක වැඩි මේ හින්දා හෝම් ප්‍රී ෂූට් එක අපි නෝර්වේලි කරමු කියලා. ඉතින් කොහොම හරි අපි කොහොම හරි නෝර්වේලි අපි බැලුවා හොටෙල්ස් ඔක්කොම වහලා අපි බැලුවා අපි සාමාන්‍යයෙන් වෙඩින් එකක් ෆොටෝ ෂූට් එකක් අපි අරේන්ජ් කරනකොට අපි ගොඩක් අර නීට් එකට ඊට කලින් දවසේ එක තැනට ගිහිල්ලා ඒ ලොකේෂන් බලලා ඒ වගේ අර පිළිවෙලකට කරන කට්ටිය තමයි මායිම ගෙලවන්නේ. ඉතින් ඒක නිසා අපි ප්‍රී ෂූට් එකේදී අපි බැලුවා නෝර්වේලියට මාල්ලේලා නැගිලා එන්න කලින් ඉන්න ලොකේෂන් එකේ අපි බලලා ඒ තැන ඩිසයිඩ් කරලා අපි එතනට ඒගොල්ලන්ව ගෙන්නමු කියලා. ඉතින් කොහොම හරි හෝම් කමින් එක ඉවර වෙච්ච දවසේම හවස අපි හිතුවා නෝර්වේලියට ගිහිල්ලා අපි ඒකේ හොටෙල් එක නතර වෙලා ඊට පහුවදාම ප්‍රී ෂූට් එක පටන් ගමු කියලා. ඉතින් කොහොම හරි අපිට තිබුණේ මට නම මතක නැහැ හොටෙල් එකේ. ඒ හොටෙල් එක විතරයි ඒ ප්‍රදේශයට තිබුණේ ඕපන් කරලා. ඉතින් කෑම බීම එහෙමත් අපි බයයි පිටින් කන්න. ඒක නිසා කොහොම හරි එදා හෝම් කමින් එක ඉවර වෙලා දවසේ කොහොම හරි මට මතකයි අපේ අත්තම්මයි අම්මයි එකතු වෙලා බත් එකක් අපිට ලොකු බත් එකක් ඔතලා දුන්නා. ඉතින් ඒක බඩපු චිකන් ඒව මම චිකන් කන්න ආස නිසා මට මතකයි අත්තම්ම චිකන් ඒවත් ගොඩක් දැම්මොත් තමයි කියලා. ඉතින් අපි ගෙදරින්ම බත් එකක් මේවා කරා. මොකද පිටතෙන් වලින් කන්න අපිට බයක් තිබුණා කොරෝනා වසංගත කාලේ නිසා. ඉතින් අපි කොහොම හරි පිටත් වුණා නෝර්වේලියට යන්න. ඉතින් ඔන්න මේ හැරි තමයි ඉතින් හොඳම සිද්ධිය වුණේ. ඉතින් කොහොම හරි හැටන් පාස් කරලා කන්ද නගිනකොට වගේ පොඩ්ඩක් 6:00 වගේ වෙලාව මට මතක විදියට පොඩ්ඩක් අපේ කාර් එක මේ පොඩ්ඩක් නිකන් අර කන්ද නිකන් අදින්න හොර ගතියක් වගේ තිබුණා. ඉතින් පස්සේ මම බැලුවා දැන් අපි ඕන තරම් අපි ඔය නෝර්වේලියෙම ගිහිල්ලා තියෙනවා. ඔය කඳු ආශ්‍රිතව ගිහිල්ලා තියෙනවා. එහෙම දෙයක් වෙලා නැහැ. මොකද මට සමහර වෙලාවට එකපාර හිතෙනවානේ අපේ බඩු නිසා අර වැඩි දෙන්න කියලා. ඉතින් ඒ වුණාට ඒත් නැහැ. ඒමම ලයිට්ස් ටික ඒ බරම තමයි. අනිත් එක ඊත් මගේ නෝනා විතරයි. මොකද මට ඕක දැනෙන්නේ මේ මොකද අපි ওই ප්‍රී ෂූට් වලට මේ වීඩියෝග්‍රැෆි වලට යනකොට වීඩියෝග්‍රැෆර්ස්ලා එහෙමත් අපි පිටපස්සේ දාගෙන යනවා. ඒකට ඒ බර එච්චර බරක් නෙමෙයි. ඉතින් කොහොම හරි ටිකක් අපි කම්බ දැන්ගෙන පස්සේ කොහොම හරි 6 මාට වගේ එන්නේ. එතකොට
ඒ ප්‍රදේශයේ දකුණු පැත්තේ මට මතකයි ගරාජ් එකක් තිබුණා. ඉතින් අපිට ඇත්තටම ආස හිතුණා ඒ වෙලාවේ කියන්නේ මම හිතන්නේ ගරාජ් එකත් වහන්නට කිට්ටු වෙන්නේ නැති අපි කමන්නේ දැන් නෝරේ ලියන්නත් එපා. මේක හදාගෙන ඒක නිසා අපි ගරාජ් එකට දාලා පස්සේ අපි වාහනේ චෙක් කරා. චෙක් කරාම මේ අපි මිනිස්සු දැව කොහෙන්ද මේ කොරෝනා කාලේ ඉතින් ඒ කාලේ කොළඹින් එනවා කිව්වාම පොඩ්ඩක් ඒකටත් පොඩ්ඩක් ඒගොල්ලෝ බය වුණා. මේ අපි කොරෝනා දාන්නේ මොකද කියලා මොකද කොළඹ ප්‍රදේශයේ වැඩිපුර වසංගතය තිබුණේ. ඒක නිසා ඊට පස්සේ මේ වාහනේ ඇත්තටම චෙක් කරාම කිසිම ලෙඩක් තිබුණේ නැහැ. පස්සේ ඒගොල්ලෝ කිව්වා එහෙම ප්‍රශ්නයක් නැහැ මහත්තයා මේ වාහනේ කියලා. පස්සේ කොහොම හරි අපි ආයෙ පාරට දාලා කන්ද නැගගෙන එනකොට මේ එහෙම අර කලින්ට වඩා පොඩි අඩු ගතියක් තිබුණා. පස්සේ අපි හිතුවා එහෙනම් ඒක ඉබේම හැදෙන්න ඇති කියලා. පස්සේ කොහොම හරි එනකොට දැන් ඔන්න දැන් ටිකක් ජනාවාස නැති ජනශූන්‍ය පැත්තකට එනවා. හතාමාර 8 වගේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවා සීතල එතකොට ඒ බීතුම ඔගොල්ලොන්ට ඉතින් ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ වයිබ් එක. ඉතින් අපි හරිම ආස තැනක් තමයි ඔය නෝරේදී ඔය ගමන් යන එක. ඉතින් කොහොම හරි ඒක පස්සේ ටිකක් දුර යනකොට මේ මගේ නෝනා කිව්වා අපි මැප් එක දාන්න Google මැප් එක. නෝනා ගෝ ඉතින් මමට හරවන්න මමට තියෙනවා මම මේ පාරේ යන්න ඕනේ හොටෙල් එකට කියලා. පස්සේ මට පාස් වුණා කොහොම හරි මම දැන් ඒ පාර පාස් කරගෙන ගියා. ඊට පස්සේ මගේ බිරිඳකෝ එකේ දාම නෑ මම පැත්තට හරවන්න තිබ්බා එහෙම කියලා. පස්සේ ඉතින් මං කරපු වැඩි පාර දැන් වැරදුනා මත් කරදරේ කියලා අපි ආයේ වාහනේ හරවගෙන ඇවිල්ලා මේ පාර මැප් එක තියෙන තැන බැලුවා. එතනින් පාරක් නෑ. එතනින් තියෙන්නේ සම්පූර්ණ ප්‍රපාතේ. ඉතින් එතනින් ඒ වුණාට අපිට පාරක් පෙන්නුවා එතනින් හැරෙන්න තියෙනවා කියලා. ඉතින් පස්සේ අපි හිතුවා Google map එකේ මොකක් හරි දෝෂයක් වෙන්නත් ඇති කියලා. අපි ඉතින් හැමදේම ඉතින් එහෙම ගණන් ගත්තේ නෑ. අපිට අර දැන් පස්සේ සිදුවීම වුණාට පස්සේ තමයි එකින් එක අපි මේ පොඩ්ඩක් අර අපිම self study කරනකොට තමයි තේරෙන්නේ මෙහෙම දෙයක් මෙතනදිත් උනා. අර කියන්නේ අර මේ පූර්ණ නිගමනයකට එන්න කලින් අපිම නිරීක්ෂණය කරලා මේ කරාම තමයි තේරෙන්නේ මෙතනත් මේ වගේ දෙයක් වෙන්නවා එහෙම කියලා. පස්සේ කොහොම හරි දැන් මම තව කතාවක් කියන දැන් ඔය සිද්ධිය වල වෙලාවේ මම ඉතින් අපේ අම්මට අත්තම්මට ඔය ඉස්තරේ ගියා. අම්මා අත්තම්ම ගියා ඔය කරදරයක් වෙන්නත් බොරු පාරවල් පෙන්නනවා අනතුරු කරන්න කියලා එහෙමත් කිව්වා. ඒ කියන්නේ ඒ වගේ කතාවක් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉතින් ඔය අන්තිල සියල කියන කතා. ඉතින් හරි ඒ කතාව තව දෙයක්. ඉතින් ඊට පස්සේ අපි දැන් ඉතින් ගමන එනවා. ඊට පස්සේ ඉතින් ගමන උඩට එනකොට පස්සේ මට මතක විදියට නාගොය ඒ හරිය තොම සීතලයි මීදුම පාර පේන්නේ නැති ගන්නට වාහනේ දැන් අර තිබුණටත් වඩා හරිම අඩු ප්‍රමාණයකින් උඩට යන්නේ. පස්සේ කොහොම හරි මගේ විදිහට පොඩ්ඩක් වීදුරු පාස් කරලා බලන්න මේ රෝද වල හුලන් නැද්ද කියලා. මමත් මේ පැත්තේ වීදුරු පාස් කරලා බලුවා. මොකද මේ එහෙම බලන්න තරම් අපිට පුළුවන්. මොකද ඒ තරම් ඉබීට තමයි වාහනේ නිකන් කවුරු හරි ඇවිදින ගානට වගේ තමයි යන්නේ. ඉතින් අපි වීදුරුවෙන් මෙහෙම එමිලා බැලුවා. ටයරුත් හොඳට තියෙනවා. හුලන් ඒ කියන්නේ හුලන් නැතුව වාහනයක් අදින ගානට තමයි බරකින් තමයි ගියේ. ඉතින් අපිව පාස් කරලා අර ඔයගොල්ලෝ දන්න ඇති නෝරෙලේ මනකොට ලොකු අර කොටන් ලොරි ඔය ගෑස් ලොරි අනම්මන ට්‍රක්ස් ඔක්කොම මේ පැත්තෙන් අපුව තෝටික් කරගෙන යනවා. දැන් ඒවා සාමාන්‍ය කෙටිම යනවා අතනදී. ඉතින් පස්සේ අපි බැලුවා මොකක්ද මේකට හේතුව කියලා. පස්සේ අපි හිතා ගියා. යනකොට අපිට නිකන් අර පොඩ්ඩක් සිග්නල් කරා නිකන් හිතට මොකක් හරි දෙයක් මෙතන වෙලා තියෙනවා කියලා. මම ඒ අර ඒ දේ කියන්න ඕගලන්ට පස්සේ කාලෙක ඔය සිග්නල් කරන දේවල් සමහර දේවල් ඔයගලන්ගේ ජීවිතවල ඔහොම වෙලා ඇති. ඒ කියන්නේ සිග්නල් කරනවා ඒක මුලින්ම ඒක සාමාන්‍යයෙන් මනුස්සයන්ට සාමාන්‍යයෙන් අපි දැන් ගොඩක් දුරට මායි මගෙන් බිරිඳත් අර ස්වභාව ධර්මයන් එක්ක නිතරම ඉන්නවා. අපිට ඉන්න සතුන්ට ආදරේ ඒ වගේ ඉතින් අර ඒගොල්ලන්ට පොඩ්ඩක් සිග්නල් කරනවා. ඔයගලන්ටත් එහෙම වෙලා ඇති. ඒක සිග්නල් කරාම අර අපි ඒකට අග්ගාලා රෙකග්නයිස් කරගන්න දැනගන්න ඕනේ. මේ වගේ අකරතැබ්බයක් තමයි මේ වෙන්නේ. එහෙම කියලා පස්සේ අපිට සිග්නල් කරා මේ මට හිතුණා මේ අරගෙන ආපු බස් එකේ පොඩ්ඩක් අපි එළියට දැම්මනම් හරි එතන අර මොකද වැදුම් එහෙම තිබුණා. මට හිතුණා නිකන් අපි දෙන්නට. පස්සේ කොහොම හරි දෙයක් මොකුත් හිතන්නේවත් නැතුව දැන් අපිට ඔය දැම්මට පස්සේ අපිට කන්න දෙන්නේකුත් නැහැ. මොකද කඩවලුත් නැහැ. හොටෙල් එකේ කැම නැහැ කියලා අපිට ඒ ලස්සනින්ම කිව්වා. ඊට පස්සේ කොහොම හරි වාහනේ අයින් කරලා නවත්තපු ගාම මම දැක්ක බල්ලෝ ටිකක් ඉන්නවා දැක්ක මුලින්ම අයින් එක. පස්සේ අපි කෑම විසි කරන එකේ කවුරු හරි කෙනෙක්ට දීලා හරි මේ සතෙකුට දීලා හරි කරන එක තවත් පිනක්නේ. ඒක නිසා කියන වාහනේ කොහොම හරි අයින් නවත්තපුවාම බත් එක මම බයවත් උන්නේ නැහැ.
ඒකත් තව කියන්න ඕනේ මේ කිසිම දෙයකදී බය වෙන්න තරකයි බය වුණාම තමයි කරදර තව වැඩි වෙනවා කියන පස්සේ හිතේ මේ එකේ මම කෑම එකත් අරගෙන එළියට එනකොට අර පාරේ ආපෙත් හිටපු බල්ලෝ රංචුවත් ආවා. ඉතින් ආපු ගමන් මට ඉතින් කියන්න ඕනේ අර සාමාන්‍යයෙන් අපි දකින්න ඒ කියන්නේ බල්ලොක්ට අපි කෑම දෙන්න සාමාන්‍යයෙන් නැට්ට වනාගෙන කෑමක් දෙන්නකොට බල්ලෝ එන්නේ. ඒ වුණාට එතන කළු බල්ලෙක් හිටියා. ඒ කළු බල්ලා නිකන් වාහනේ අපේ කාර් එක වටේට ගියා මේ නිකන් මොනවාරි චෙක් කරනවා වගේ ඊට පස්සේ ගිහිල්ලා මගේ ඉස්සරහම මට වාහනේට නගින්න දෙන්නේ නැති වෙන්න නිකන් අර කටින් කෙල පෙරාගෙන යා නිකන් ගොරවනවා නිකන් ඒක හරිම බයයි මම ඉන්නවා දැක්කයි මාව ඒ කියන්නේ කරදර පිට තමයි වෙන්නේ කියලා පස්සේ කමන්නේ කරේ කරන්නේ හොඳ දෙයක් නේ කියලා මං ඉමීසරේ ඇවිල්ලා වාහනේට මේ නැග්ගා ඉතින් ඊට පස්සේ මේ බල්ලුන්ගේ මට තේරුණේ නිකන් අර හරි එතනත් අදෘශ්‍යමාන විදියක් නිකන් කියන්නේ කන්න දෙන මනුස්සයටම මේව කරනවා මම නම් දැකලා නැහැ. මොකද මම ඊට කලින් බල්ලොන්ට දීලා තියෙනවා. ඒගොල්ලෝ කරන්නේ බල්ලෝ නැට්ට වනාගෙන ඇවිල්ලා ලෙන්ගතු වෙන එකනේ. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම අර නිකන් මගේ පැත්තට මේ වෙලා නිකන් රවණනවා, කොපොනවා. එහෙම තමයි තිබුණේ. පස්සේ කොමාරි වාහනේ දැකලා දැන් ඉතින් කමන්නේ දැන් ගමන යන්න දැන් මේක විසඳිලා තියෙයි කියලා අපි හිතලා. ඇත්තටම මේ ගමන යනකොට අර කිසිම ප්‍රශ්නයක් නැහැ අර බර මොකුත් නැහැ නිකන් ඇත්තටම නිකන් සැහැල්ලු වුණා වගේ නිකන් ඔඩුවේ බරක් තිබිලා සැහැල්ලු වුණා වගේ වාහනේ බරක් නැහැ අපේ හිතේ බරක් නැහැ කිසිම වාහනේ ජෙට් එක වගේ උඩට යනවා ඉතින් අර අපිව පාස් කරගෙන ගිය කොටන් ලෝරි ගෑස් ලෝරි ඔක්කොම අපි පාස් කරගෙන ගියා අර ලෙඩක් තිබ්බද නැද්ද නැහැ වාහනේ ඉතින් ඇත්තටම ඒ වෙලාවේ ඊට පස්සේ අපිට දැන් මමයි මගේ බිරිඳයි විතරයි ඒ වෙලාවේ අපි දෙන්න කතා කරගත්ත අපිට ඇත්තටම බැලුවා අපි මෙච්චර හොඳ කරලා තැයි අපිට මේව කරදර කියලා වගේත් අපිට නිකන් එකපාරට හැඟීමක් ආවා දැන් අර මෙතනින් නිදාස් වුණාම ඇයි අපිට මේ මොකද දෙන්නේ වගේ නිකන් දැන් හිතුණා මේ පස්සේ අපි එහෙම හිතලා දසම ගානකට අපිට හිතුණා පස්සේ අපි ආයේ ඒක අමතක කරා අපි හිතුවා මේ එහෙම නෙමෙයි අපි මේගොල්ලන්ට යන ගමන් අපි මෛත්‍රී කරමු මේ ඇත්තට මේ දැන් මේ පෙරේතයෝ කියන්නේ ඔය කුම්බාණ්ඩයෝ පෙරේතයෝ කියන්නේ කෑම වලට කෑදර ඉතින් ඒගොල්ලොත් මොන හරි මනුස්සාත්ම සත්වාත්ම ලැබිලා කෑම නොකා කෑම කන්න බැරුව එහෙම දුක් විඳපු ජන කොට්ටාසයක් වෙන්නත් එතන ඉහත කාලෙකදී ඉතින් අපි ඒක නිසා අපි ඒගොල්ලන්ට මෛත්‍රී කරා. ඇත්තටම දැන් ඔය කෑම එක මේව කරගන්න මිනිස්සුන්ට කරදරයක් නැතු මේම දේවල් වෙනවා. ඉතින් මේ ඒකල ඇත්තටම අපි මෛත්‍රී කරගෙන අපි ඉතින් ගියා මේ ඉතින් නෝරේදී. ඉතින් යනකොට ඉතින් ඇත්තටම දැන් අපිට පේන්නේ ඔක්කොම නිකන් අර දැන් එහෙම සිද්ධියක් වුණාට පස්සේ ඉතින් බයයි. ඒතකොට ඔක්කොම අපි දැක්කේ නෝරේදී වහලා තිබ්බු හොටෙල් එතකොට මේ මීදුමත් අතරේ පාඩු ගතිය ඒක එතකොට අපිට සුන්දරයි කියලා හිතුනේ නිකන් අමුතුම මහා නිකන් සීතලත් එක උසල ගතියක් තමයි තේරුනේ. හැබැයි ඉතින් හරිම සුන්දර ප්‍රදේශයක් ඉතින් අපි අදට ආදරේ නමුත් අර වගේ සිදුවීම් වුණාම ඉතින් පොඩි බයක් එනවා. පස්සේ ඉතින් අපි හොටෙල් එකට ගිහිල්ලා මේ කෙලිම කරේ චෙකින් වෙලා රූම් එකට වෙලා පෝෂ් එකක් දාගෙන කෑවෙන්නේ නැහැ. මේ ඉතින් ඊට පොහොදා වැඩක් කරන්න ඕනේ. නමුත් අපි හැරලා හිටියේ අපිට දවසේම එළි වෙනකන් ටීවී එක දාගෙන අපි කන්නේත් නැතුව ගුලි වෙලා එහෙම ඉතින් බයට මොකද මේ අපිට සමහර දේවල් පේන්නේ නිකන් වැරද්දට වගේ මොකද මේ වගේ දෙයක් සිද්ධ වුණු නිසා ඉතින් ඒක අපිට අමතක නොවන සිදුවීමක් ඉතින් ජීවිතේ ඉතින් ඊට පස්සේ තම හොඳ සිද්ධි වගේක් වුණා ඒක වෙන අවුරුද්දක උනේ ඒත් ඔය වගේම තැනකදී කොහොමාරි ඉතින් ඒක මේ වෙලා ප්‍රී ෂූට් එක ඉවර වෙලා ඊට පහුවදා ඉතින් මල්ලිලා ආවා ඊට පස්සේ කොහොමාරි ප්‍රී ෂූට් එකත් අපි හොඳට කරා කරලා ඉවරලා ඉතින් ඒ විදිහටම අපි ඉතින් පල්ලයට බෑගෙන යනකොට හැබැයි මම හිතුවා මේ පොඩ්ඩක් එන ගමන් අපිට අර සිද්ධිය වුණ ස්ථානේ පොඩ්ඩක් අපි නිරීක්ෂණය කරලා බලමු මොකක්ද එතන තියෙන්නේ කියලා මම මගේ බිරිඳට කිව්වා. පස්සේ අපි එතනින් එනකොට ඒ අපිට වෙච්ච සිදුවීම හරිය මම හිතන්නේ අක්කර ගානක් යනකම් දෙපැත්තෙම කනත්තවල තමයි තිබුණේ. ඉතින් ඕක අපිට අර රෑ මීදුමින් පෙනුන්නේ නැහැ. ඊට පස්සේ අපිට හිතුණා ඉතින් මෙතනින් මේ වගේ දෙයක් වෙන්න ඉඩ අවස්ථාව වැඩි. මොකද අපි අර බැදුම් වගේ අර චිකන් බැදලා එහෙම ලොකු බත් එකක් ගෙනිච්ච ඉතින් එහෙම වෙන්න පුළුවන්. මට මතක විදිහට අපේ අත්තම්මා දෙහි දාලා තිබුණා. අර සාමාන්‍ය ඔයගොල්ලෝ දන්න විදිහට ආහාරය අර බැදුමක් ගෙනියනකොට යකඩෑනියක් තියන්න ඕනේ. දෙහි පළුවක් ගෙනියන්න ඕනේ කියලා ඉතින් හදිසි මම හිතන්නේ වෙඩින් එකේ තිබ්බ හදිසියත් එක මම හිතන්නේ දෙහි ගෙඩි පිටින් දාලා තිබ්බේ. මට හිතුණා ඒක අර දෙහි ගෙඩිය පළලා තිබ්බනම් හරි කියලා. මොකද ඒක අර සෝදත් එක්ක මොනාරි එහෙම දෙයක් ඇති මමත් හරියටම දන්නේ නැහැ. ඒක තමයි පරණ ආච්චිල සීලා ඒ වැඩ කරන්නේ. ඊට පස්සේ ඉතින් එනකොට අපිට හිතුණා මේ කනත්තක් තියෙනවා මේ පැත්තේ අර ජන ශූන්‍යයි. ඒක නිසා ඔය දේ වෙන්නත් ඇති කියලා. ඊට පස්සේ තව ඔයගලන්ට මතක ඇති ඔය නානුවේ ප්‍රදේශයේ ලොකු අනතුරක් වුණා වාහන අනතුරක්.
ඔය ප්‍රසිද්ධ නිලියකගේ ඔබට දන්නවත් ඇති අපේ ඔය මේ ගොඩක් වයසක නිලියක් ඔය ආච්චිට අම්මට වගේ තමයි රඟපාන්නේ. ඉතින් ඒත් අනතුරකට භාජනය වුණේ ඔය හැරීමයි. ඉතින් අර ඒ වගේ සිද්ධි අපි පස්සේ තමයි ඒ කියන්නේ අවුරුදු 5ක් විතර ගියාට පස්සේ තමයි ඔය සිද්ධි මේ වෙනකොට අපිට ඉතින් අර නිරීක්ෂණය කරන්න පුළුවන් සමහර විට ඒගොල්ලන්ටත් ඔය වගේ මැප් එකක් වැරදුනාද මැප් එක හරියට පෙන්නුවේ නැද්ද ඒ වගේ ඉතින් ඒගොල්ලෝ ජීවිතුන් අතර නැති නිසා අපි ඔය දේවල් අහන්න බෑනේ. ඒ වගේ සිද්ධි ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වෙන්නත් ඇති. ඉතින් ඕගොල්ලෝ උනත් මම කියන්නේ ඔය නුවරේ ප්‍රදේශයක වගේ යනවා නම් ඔය මීදුම ආසිත පාරක එහෙම යනවා නම් ඔය වගේ මැප් එකක් පාර දුටු තැනින්ම හරවන්නත් එපා. ඒවත් චුට්ටක් බලාගෙන හරියට හරිම අවධානයෙන් යන්න. ඉතින් ඊට පස්සේ කොහොම හරි අපි කොළඹට එහෙමම අපි එදා දවසේම ආවා. රිචුට් එක කරලා ඉවරයි. ඊට පස්සේ කොහොම හරි දැන් අපිට තවත් නිරීක්ෂණයක් කරන්න ඕනේ මේ දැන් වාහනේට මොකද උනේ කියලා. ඊට පස්සේ කොහොම හරි අපි සුපුරු පරිදි අපේ ගරාජ් එකට දාලා වාහනේ ස්කෑන් කරා කිසිම ලෙඩක් නැහැ වාහනේ. ඉතින් මට හිතා ගන්න බෑ මොකද්ද ඒ සිදුවීම කියලා. උනේ මොකද්ද කියලා. ඉතින් අපිට හිතෙන්නේ ඉතින් අර අපිට එදා අර දීපු බත් එකේ එක්කෝ මොකක් හරි එකට ප්‍රේත හරි එකට ලොල් වෙච්ච කට්ටියක් ඒක අර ඒ වාහනේට බරයි. ඉතින් අපිට මේ වගේ දෙයක් නිරීක්ෂණය කරන්න හිතුණා. ඒක තමයි මම හිතන්නේ උනේ. මොකද කිසිම දෙයකදී වාහනයක ලෙඩකුත් නැහැ. තැන් දෙකකින් ස්කෑන් කරා යන්න කලින් හැටන් ඕනේ මේ චෙක් කරා ගරාජ් එකේ. ඊට පස්සේ කොළඹ ආවට පස්සේ වාහනේ ස්කෑන් කරා. ඒවත් බලලා මේ වාහනේකේම ලෙඩක් නැහැ කියන්නේ ඉතින් හරි පුදුම දෙයක්. ඉතින් ඔය වගේ තමයි ඉතින් අద్భుත අමුතුම අත්දැකීම් ටිකක්. ඉතින් ඒවා දැන් මතක් වෙනකොට ටිකක් බයයි. දැන් නම් ඉතින් නෝරෙලියට ඇත්තටම ආසයි. ඉතින් මොන වුණත් මේ දවස් නම් ආසයි තුන්නේ නෝරෙලියට. ඉතින් ඔය වගේ කතා ඔයගලන්ටත් ඇති. ඉතින් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න මේ ඔයගලන්ට වෙච්ච කතා ඒව තියෙනවා නම් ඔයගලන්ට ඔය වගේ සිදුවීම් වෙලා තියෙනවා නම් අදෘශ්‍යමාන අద్భుත අමුතුම සිදුවීම් වෙලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එන කට්ටියටම ජය වේවා. අපි ගිහිල්ලා